මේ අබාන්සගේ Xiaomi TV එක Airpro 32 inch මොඩල් එක මේක මම ගත්තේ අබාන්සගෙන්. ඉතින් TV එක හොඳයි. මේ පොඩි අවුලක් තියෙනවා. මම ඒක අන්තිමටම කියන්නම්. මේක තමයි TV ගේ මොඩල් එක. මේකේ හොඳම දේ තමයි මේකේ ස්ක්‍රීන් ක්වොලිටි එකයි පික්චර් ක්වොලිටි එකයි හොඳයි. මේක Android 14 එන්නේ. මේක HDR සපෝට් කරනවා. 4GB වගේ ස්ටෝරේජ් එකක් තමයි තියෙන්නේ. මේ TV එකේ අවුලක් තියෙනවා. ඒක මේ ලංකාවේ ගෙන්නන මොඩල් එකේද දන්නේ නැහැ. මේකේ Bluetooth ප්‍රශ්නයක් තියෙනවා. මේකේ Bluetooth වැඩ කරන්නේ නැතුව මම කිව්වට පස්සේ අබාන්සගෙන් මට මේකට බෝඩ් එකක් දාලා දුන්නා. ඒත් මේකේ Bluetooth 5.0 වගේ තමයි තියෙන්නේ. නමුත් මේකේ දුරට වැඩ කරන්නේත් නැහැ. අපි දැන් හිතන්නකෝ සාලේ ඇතුලේ සාලේ කෙරෝල් එක කියලා ඒ දුර වැඩ කරන්නේත් නැහැ. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා. සමහර ඩිවයිස් වලට Bluetooth වැඩ කරන්නේත් නැහැ. ඔටෝම ඩිස්කනෙක්ට් වෙනවා, ආයි කනෙක්ට් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ TV එකේ. මේක මේ Bluetooth කනෙක්ෂන් සාමාන්‍ය Bluetooth කනෙක්ට් කරලා ෆිල්ම් බලන්න ඒවා ගන්නවා නම් මම නම් කියන්නේ මේක ගන්න එපා. මේක ඇත්තටම අවුල්. මේක සාමාන්‍ය TV බලන්න ඒ වගේ නම් හොඳයි. ඇත්තටම හොඳ ක්වොලිටි එකට තියෙනවා. පික්චර් ක්වොලිටි එක නම් අරක තමයි ගැටලුව තියෙන්නේ. ඒක ගන්න එපා. Bluetooth කේස් එකක් නම් තියෙනවා. Bluetooth වල පොඩි අවුලක් නෙවෙයි ටිකක් ලොකු අවුලක්. මොකද මේ TV එකේ AUX output එකක් නැහැ. Bluetooth වලින් විතරයි අපිට sound output එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඒක ටිකක් ලොකු අවුලක්.